හදවතේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හදවත් රෝග ඇති වෙන්නේ මෙන්න මේ විදිහට. කොරෝනරි හાર્ට් ඩිසීසස් නැතිනම් අතෙරොස්ක්ලෙරොසිස් ලෝකයේ පවතින භයානකම හෘද රෝගී තත්ත්වයක්. ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් මරණයට පත්වෙන්න මෙම රෝගී තත්ත්වය හේතු වෙනවා. ඔබ මේ දකින්නේ රුධිර නාල තුල රුධිරයේ අඩංගු ද්‍රව්‍ය ගමන් කරන ආකාරය. එහිදී රුධිර නාල තුල යම් කිසි ඩැමේජ් එකක් වෙනස් වීමක් සිද්ධ වීම නිසා ඒ තුල විවිධ ද්‍රව්‍ය තැන්පත් වීම ඔබට දැක ගන්න පුළුවන්. මුලින්ම මෙම ඩැමේජස් තුල තැන්පත් වෙන්නේ අපි හැමෝම දන්න කොලෙස්ටරෝල්. මේ ඩැමේජස් සිද්ධ වෙන නිසා රුධිර නාල දෙපස ආසාදනය වීමක් සිද්ධ වෙනවා. එම ආසාදනය වී මැඩ පැවැත්වීම සඳහා විවිධ ප්‍රෝටීන ස්තර තැන්පත් වීමක් මේ ආකාරයට සිද්ධ වෙනවා. මේ ආකාරයට ඇති වූ අවහිරතාවය නිසා හෘද පේශී වලට ඔක්සිජන් සැපයීම අඩාල වෙනවා. මේ නිසා හෘද පේශී මිය යාමෙන් හෘද රෝග ඇති වෙනවා. මෙලෙස අවහිරතාවයට පත්වෙන දමනිය සුළු හෘදයාබාධයක සිට ඉතා දරුණු හෘදයාබාධයක් දක්වා උත්සන්න වෙන්න පුළුවන්. මෙය මරණීය අනතුරු ඇඟවීමක්. මෙවැනි හෘදයාබාධ ඇතිවීමට බලපාන හේතු ගණනාවක් තියෙනවා. ජානමය හේතු මූලික වශයෙන් බලපාන්න පුළුවන්. එමෙන්ම තදින් රත් කළ ආහාර, තදින් පිසගත් ආහාර තුල සිදුවන ප්‍රතික්‍රියා නිසා නිපද වෙන විවිධ ද්‍රව්‍ය අපිට අහිතකර වෙන්න පුළුවන්. එමෙන්ම දුම්පානය කිරීම මූලික වශයෙන් ආකාර දෙකකට හෘදයාබාධ සඳහා හේතු වෙනවා. දුම්පානයේදී එකතු වෙන විෂද්‍රව්‍ය රුධිර නාල බිත්ති ඩැමේජ් කිරීමත් රුධිර පීඩනය ඉහළ යාම නිසා රුධිර නාල බිත්ති ඩැමේජ් වීමත් මේ දෙකම දුම්පානය නිසා සිදු වෙනවා. දුම්පානයට අමතරව කාන්තාවන් භාවිතා කරන උපත්පාලන ප්‍රතිවර්ගද රුධිර පීඩනය ඉහළ නැංවීමටත් හෝමෝන මට්ටම් වෙනස් කිරීමටත් දායක වෙනවා. මේ නිසා හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ යනවා. අපි බලමු කොහොමද මෙම තත්ත්වයන් මගහරවා ගන්නේ කියලා. දුම්පානය නැවැත්වීම, කැලරි ඩෙන්ස් ආහාර, ෆාස්ට් ෆුඩ්